උපන්දිනේ අනාථ වෙච්ච වෙන જાතියක් නෑ සිංහලට. උපන්දිනේ අනාථ අද සංගලකට කතා කරන්නේ බලන්න පාර්ලිමේන්තුවේ ඉන්නවද? පළාත් සභාවේ ඉන්නවද? නගර සභාවේ සිංහලට මොකක් හරි වුණාම ප්‍රශ්නයක්. කවුද මේ මට කෝල් එක ගත්තේ? අන්නගේ ප්‍රශ්නේ මේ දැන් ලෝක වෙනවා. ශාලිත මේ සහයෝගය දෙන්න. මහතම්බි එනවා බලන්න ඌ හොදට අල්ලා ගන්නකො. මේ හාමුදුරු කතා කරේ පොඩ්ඩක් ඉන්න. සාරි හොල් එක ගන්නේ. අරන් බලන්න කතා කරේ. මේ ඔයාගේ ගෙදරද? මේ ගේ කාගේද? ඔයා උදව් කරනවද? ඔයා උදව් කරනව නේද? ඔව්. ඇයි උදව් කරන්නේ? මේ ඔයා ඔය කවුද මේ? ඔය කට්ටියද? මියන්මාර් කට්ටිය. මියන්මාර් කට්ටියට වීසා තියනවද? මියන්මාර් කට්ටියට ඕගොල්ලෝ උදව් කරන්න ඒගොල්ලන්ට වීසා තියෙනවද? නෑ හම්බුනේ UNHCR ගේ වැඩ කරන්නේ. ඔව්. UNHCR ගේ නම අපේ පත්තරලා තියෙන යකෝ මහත්තයෝ මේ දැන් අපිට NTT කාර්යය වරන් බෝම්බ පුරවනකොට ඔය UNS කොහෙද හිටියේ? ඔය වගේ වහලද වැඩ කරන්නේ? ඔයාලා දැන් මේ සම්පූර්ණ උදව් කරලා තියෙන්නේ මියන්මාර් වල ඕක නෙවෙයි ඝාතනය කරපු පිරිසක් වෙන කාලකන්ණි කරන ඔක්කොම දේවල් කටවහන් අහන් ඉන්න විදිහ කියනවනම් අන්න ඒකට හරි ප්‍රශ්නයක් නෙවෙයි හම් ජාති රාජකාරිය අස්තවාදී මොනවාකින කරන්නේ වැඩ කරන්නේ පඩියට වැඩ කරන්නේ පඩිය ආදපාල දෙන්න පුළුවන්ද මහත්තයෝ පඩියට මඩක් කරිය අස්තවාදී රකින්න කොහෙද ආණ්ඩුවේදී UNHCR ගෙන් වැඩ කරන මහත්තයා UNHCR ගෙන් මේ වගේ නෙවෙයි දැන් සාමාන්‍ය ඔයාට එහෙම පවරපු මොනවද තියෙන රාජකාරිය UN පොඩේ ඉන්න මහත්තයෝ UNS එකෙන් නම් බංග්ලාදේශයට කට්ටිය අරගෙන යනකොට බංග්ලාදේශයට තහනම් කරන්න බෑ. ඇයි? බංග්ලාදේශ කාර්යය තමයි බුරුමේ ගිහිල්ලා ඉන්නේ. ඉන්දියාවෙන් ගෙනිච්ච 50000ක් ඒ 50000 ඉන්දියාවට ගත්තට ප්‍රශ්නයක් නැහැ. UN එකට ඒක ප්‍රශ්න කරන්න පුළුවන් අයිතිවාසිකමක් තියෙනවා. ඒ ඉන්දියාවත් හරවල යවුවා. එතකොට ලංකාවට මොන හේතුවක් නිසාද මේ උන් ගේන්නේ? ලංකාවෙන් ගියපු කට්ටියක්ද මේ? නෑ. ලංකාවට සම්බන්ධතාවයක් තියෙනවද? ධර්මයේ කතාවක් කියනවා නම් හම්බුනේ මේගොල්ලන් ගෙන්නගත්ත කට්ටියක් නෙවෙයි. මුහුදී යන ගමන් අතරමං එහෙම වුණා නම් මේ කට්ටිය ඉන්නෝනේ මුහුදේ යන ගමන් අතරමං වුණා නම් රජයක් තියෙනවා. දැන් රජයේ මැදිහත් මිතුරු කිව්වා දන්නේ නැහැ එක එක. මේ ගෙනාපු කට්ටිය අර සංකතන්තරේ මේ වෙකේදී ඒ කට්ටිය නැවත යවුවා කියලා ආපතර වල. එක එකක් නැහැ ලංකාවේ. බලන්න මේ රටේ ආණ්ඩුවට UNHCR එක බලවත් යවන්න පුළුවන්. මේ දෙයක් කියන්නේ. දැන් මේ කවුද මුන්ට කන්න කොට දෙන්නේ? අනුකූල පියවරක් කියන ඇත්තට අතරමං වුණා නම් රාජ්‍යයට UN එකට පුළුවන් බලයක් කරනවා. ඒකට ඒ අධිකාරණ පිටපත ඇතුළත රජයේ ක්‍රියාමාරයක් ගන්න ඒක කඳුරු කඳුරක හරිය නැත්නම් ඒක රට ගන්න. එහෙම ක්‍රියාමාරයක් ගන්නවනේ. සර් මේක ඇවිල්ලා මෙහෙමයි සර් උනේ. මේක ඇවිල්ලා පින්කවුලින් මේගොල්ලන්ව මේ ගොඩගත්තට පස්සේ මේක ළඟට මේවා කියන එක හොඳට අහන්න දෙන්න. මේගොල්ලන්ව ගෙනාවේ ඩිටෙන්ෂන් කැම්ප් එකට. ඔය කැම්ප් එකද? මිරිහාන. ඔව්. ඩිටෙන්ෂන් කැම්ප් එක තමයි හෑන්ඩ් ඕවර් කරේ UNHCR එකට. මේගොල්ලන් යවනකම් කොතන හරි තියාගන්න කියලා. මේගොල්ලන් අපි තියාගෙන පෝෂණය කිරීමක් නෙවෙයි කරන්නේ. ඒගොල්ලන්ව යවනකම් ඔබතුමාට බාර දීමක් කරාද මිරිහානේ මේ මට නෙවෙයි UNHCR එකට බාර දීලා තියෙනවා. ආඩද බාර දීලා තියෙන්නේ? UNHCR එකට. ඔව්. UNHCR එකට බාර එතකොට ඒගොල්ලෝ මෙතන ඒගොල්ලෝ කවුද මේ ගියා අයිතිකාරය? UNHCR එකෙන් මේ ගියා අරන් UNHCR එකෙන් අරන් තියෙන්නේ. ඔව්. UNHCR එකෙන් බාර අරගෙන තමයි මේක කරගෙන යන්නේ. ඔව්. ඒකට ඒකේ ඇවිල්ලා වැඩකට බාර මේ කරපත් UNHCR එකේ වැඩ කරනවා. අනිත් එක මං අහන්නේ දැන් ආණ්ඩුව දන්නේ නැද්ද මේවා? UNR මේ රටේ බලවත් වෙන්නේ ආණ්ඩුව. ඒ ආණ්ඩුව දන්නේ නැතුව මේක කොහොමද ඉන්නේ? දැන් පොලිසියක් දන්නේ නැහැ. මේ රටේ ඉන්න රාජ්‍ය පරිපාලන පොලිසිය දන්නේ නැහැ කියලා දැන් නිලධාරියා කිව්වා මෙතන. අපේ මෙහෙ දැනුම් දීලා පොලිසියට. කොමියුනිටි පොලිසිය කියන සිස්ටම් එක. ප්‍රජා පොලිසිය. දැනුම් දීලා තියෙනවා නම් මැති ඇමතිවරු කොහොමද කියන්නේ මේ මියන්මාර් මේ රෝහින්ග්‍යාලා මේ ලංකාවට නැහැ කියලා. ගෙනාවේ නෙමෙයි. මේ රටවල නෑ කියලා කිව්වා. මේ අර මොකද යන ගමන් අතරමං වෙච්ච අය ඒ අත්අඩංගුවට අරගෙන නැවත යවුවා කියලා කිව්වනේ. යවලා නෙමෙයි මම අපිට බොරු කියන්නේ. ගිහලා බං අර චම්පික කියනවා පේජ් එකේ යාගේ මේකෙන් වෙන්නේ දැන් ඔබතුමාලා අපි දැන් මේ කරන්නේ UNR මොකක්ද මගුලෙන් වෙන්නේ මොකක්ද දන්නවද? මේ රටේ නැති ප්‍රශ්නයක් ඇති වෙනවා. අද පටන් ගත්තොත් මෙතනින් ගහන්න. මොකද්ද වෙන්නේ? බුරුමේ වගේ අනිත් ඉතින් ඔබතුමාලා නෙවෙයි ඒව කරන්නේ. ඔබතුමාලා නෙවෙයි ඒක කරන්නේ. අපිට මේ රටේ ජාතිවාදය ඇති කරන්නේ. අපිට මේ රටේ සාමය නැති කරන්නේ. ඔබතුමාලා සාමය නැති කරන්නේ. ඒ නිසා මහත්තයෝ මේ කරපු වැඩේ බලු වැඩ පහත් වැඩ.
ඒ කියන්නේ ලංකාවට ගේන්න ඕනේ නැහැ. ඉන්දියාවට යවන්න පුළුවන්. ඉන්දියාවෙන් ගියපු ඒවා ටික. බුරුමෙට යවන්න පුළුවන්. බුරුමෙන් ගියපු ඒවා ටික. මේ බංග්ලාදේශයට යවන්න පුළුවන්. ලංකාවට ගේන්න බෑ. ලංකාවේ එකෙක්වත් මෙතන නැහැ. කොහොමද එහෙම කරන්නේ? සෞදියට යවන්න පුළුවන්. ඔච්චර අමාරු නම් හේවා ගන්න ඉවරයි. අනිත් එක මහත්තයෝ මේ ඇවිල්ලා මුන් මේ ඇවිල්ලා මේගොල්ලෝ රස්තවාදී සංගායම. ඔයා කියන්න ඕනේ මේ රටේ කොහෙන් බාර දුන්නත් රස්තවාදීලා නුඹලා දෙන වැඩක් කරන්න බෑ. රස්තවාදී නෙමෙයි. මේ රටේ ආණ්ඩුව දන්නේ නැහැනේ. මහත්තයෝ රාජකාරී කරන ලංකාවට ගවන්න පුළුවන්. ආණ්ඩුව කැපිටල් ප්‍රකාශ කරලා තියෙනවා මෙහෙම දෙයක් කරන්නේ නැහැ කියලා. සර්ට කවුරු හරි අනකරොත් සර් ඒක පිළිබඳව ඒක තමයි දැන් තමුසෙට කියන මෙතන ගිහලා ඒකට මරන්න කියලා අඩපුරා කියලා තමුසෙ පිළිගන්න දුන්නද? ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් නිකන් කරමු. පොඩ්ඩක් නිවාඩු හොරු රකින්න එක, ත්‍රස්තවාදී රකින්න එක, මියන්මාරේ බෞද්ධයෝ ඝාතනය කරපු උන් ටික රකින්න එක. විමර්ශනයක් කරන්න එක කරන්නේ දැන්ද? ප්‍රජාපොලිසියේ සමුන්නාන්දයල කිය මෙතන මොනවද දන්නේ නැහැ කියලා. ඇවිල්ලා මෙතන කතා කරලා දැන් විමර්ශනය කතා කරන්නේ. කෙහෙම්ම විමර්ශනය ගහලා එලවන්නේ නැතු. මහත්තයෝ මේ මහත්තයලා තමයි මේ රටේ ජාතිවාදයේ ප්‍රශ්න ඇති කරන්නේ. මේ රටේ මුස්ලිම් කාර්යයේ ගුටි කනවා නම් එකෙක් මැරෙනවා නම් මහත්තයලා ඒවට වක් කියන්න ඕන. අපි නෙමෙයි. අපි කරලා නැහැ ජරා වැඩ. හොඳේ මහත්තයලා මෙතනින් අද පටන් ගත්තොත් ගැටුමක්. ඒක වගකීම ඔබතුමාලා බාර ගන්න ඕනේ. දැන් කියන්න බෑ. ඒක තමයි ස්වල්ප මොහොතකින් මොනවා වෙයිද කියලා කියන්න බෑ. දෙනෙක් ඉන්නවද? පොඩි ළමයින් එක්ක කුස් එකක් ඉන්නවා. පැමිණිස් දෙන්න නැත්නම් ළමයි පවුස් ගෑනුකම් තියෙනවා. ගෑනු පොඩි ළමයෙක් ඉපදලා තියෙනවා. නේ? ඊයේ මේක කරන්නේ. ඊයර් පෙරේ දැන් බලමු. එහෙමනේ අපිට ලිස්ට් එකක් තියෙන දින කට්ටිය. ඔව් ලිස්ට් එක මම මොකද දැන් ෆයිල් එකක් ගෙනාගෙන තියෙනවා ඔක්කොම ටික. ඒ ටික ඔක්කොම තමයි මේ පොලිසියට බාර දීලා තියෙන කොමියුනිටි පොලිසිය එකට. වා ගෙවල් තියෙන්නේ. මම ඉන්නවා මේ කෑගල්. මම මේ රස්සාවට ඇවිල්ලා කෑගල්නේ මුන් ත්‍රස්තවාදීන්ට පොලිමේ ඉඳලා උදව් කරන මේ රටේ මුස්ලිම් කාර්යයක් මේ රටේ හිටන්ට මැරුණොත් ඒ වගකීම ඔබතුමාලා බාර ගන්න එච්චරයි. අපිට කරන්න දෙයක් නැහැ. අපිට කරන්න දෙයක් අපි වසුවා. අද ඉඳලා පටන් ගන්නවා මියන්මාර් කාරයට ගහන්න කියලා වැඩ. මේ හරිද? එව්වට රටවන්න දෙන්නේ ඔක්කොම බලන් දෙන්න ඕන කියලා දෙන්න ඕන. LT දෙමළ අයට 86 අර මේ පොලිසිය කීප දෙනෙක් මරපු වෙලාවේ මෙහෙ ලොකු ගැටුමක් ඇති වුණා ඔබතුමා දන්න කළු ජූලිය කියලා කියනවනේ. ඒක. ඒ වෙච්ච වෙලාවේදී ඔය අබා කියන කඩේ දෙමළ අපේ පන්සලේ අපිට තිබුණේ 18 දෙනෙක් හිටියා ඔක්කොම. ගෑනු අය පිරිමි අය ඔක්කොම. අපි ඒ ගහන වෙලාවේදී පන්සලට ගෙනල්ලා උඩ තාට්ටුවේ තියාගෙන يعني සෝල්දරේ තියාගෙන කඩුව දීලා ඒ මිනිස්සු යාපනයට යවුවා. අර ඒ පොලිසියෙන් දෙන මට එතකොට අවුරුදු 13යි. හොඳේ වයස. ඉතින් ඒ මිනිස්සුන්ට අපි එහෙමයි කරේ. ඒක තමයි අපේ සාමකාමීත්වය කියලා කියන්නේ. ඒක තමයි අපේ සහජීවනය කියලා කියන්නේ. ඒත් මහත්තයා මෙතන ඇවිල්ලා ඉන්නේ මේ අර අපේ මැති ඇමතුරු කිව්වනේ පෞද්ගලික දවසවල අපි රෝහිංජා වලට විරුද්ධව උද්ඝෝෂණ කරනකොට මෙහි ඉන්න මුස්ලිම් අය ගිහිල්ලා බුරුම තානාපති කාර්යාලය ඉස්සලා උද්ඝෝෂණ කරනකොට මෙහි රෝහිංජා කවුරුවත් නැහැ. රෝහිංජා එක මේ නැවක් බෝට්ටුවක් ඇවිල්ලා ඒ බෝට්ටුවේ දීච්චා මෙහි තියලා ඉවරලා නැවත අරවල යවුවා කියලා කිව්වා. ඒගොල්ලෝ යවුවා කියලා කිව්වා. එක්කෙනෙක්වත් මෙහි නැහැ කියලා කිව්වා. අපිට තොරතුරු ආව මෙතන තැනක් තියෙනවා. මේ තැන නෙමෙයි තමයි තව ගෙවල් 13ක් තියෙනවා. ඒ ගෙවල් 13ම කට්ටිය. මෙතනක් තියෙනවා. මෙතන එන 30 ගානක්. මේ මහත්තයා ඒජන්ට් කෙනෙක්. ඒ මෙයා කියන්නේ ඒ විහාරට මේගොල්ලෝ එතකොට එතන තන පරිසම් වල මේ මහත්තයා බාර ගන්නවා කන්දම ගාගේ මෙතන තන ප්‍රොවිෂන් මොකද? ඒක තමයි ඒක හරියන්නේ එමනේ ඔයාලට මේ රටට ඇතුල්ලා ඉන්නේ ඒ කට්ටියට මොකද තියෙන්නේ මොකද ඒක අමුලවත් මේක ටෙලිවිෂන් වෙන ප්‍රොසෙස් තිබුණා මේගොල්ලන් ඇවිල්ලා කේකේස් මේකෙන් අරස්ට් කරලා මේගොල්ලන් කියනවා ඩිටෙන්ෂන් කැම්ප් මිරියානේ කියලා ඊට පස්සේ ඩිටෙන්ෂන් කැම්ප් මිරියානේ තමයි බාර දුන්නේ UNHCR එකේ මිනිහාර ඉන්න එක හරි. මෙහෙ ඉන්න බෑනේ. එතනින් ඒගොල්ලන්ට ලෝඩ් ප්‍රොමිෂන් මොකක් හරි ලියුමක් තියෙනවා. ඔයා කවුද? ඒ ලියුම පොත් දැන් පොලිසියෙන් තිබු ලියුම අරගෙන දෙන්න පොලිසිය ලියුමක් දෙන්නේ නැහැ. කම්යුනිටි පොලිසියෙන් කම්යුනිටි පොලිසියෙන් රෙජිස්ටර්. ඔය එළියුම එහෙනම් ජනතාව මුලා කරලා තියෙන මැති ඇමතුරු නේ. ඒ කියන්නේ පොලිසිය දන්නවනම් මේක මැති ඇමතුරු දන්නවනේ. මෙතන පිළදාරින් කිව්වා දන්නේ නැහැ කියලා. කවුරුවත් දන්නේ පොලිසිය දන්නේ නැහැ. ඒක නානේ තියෙන සමාජ කතාව ආයම් ප්‍රසංගුතර එක මහත්තයෝ වීසා නැති එකෙක් මෙහෙ තියාගන්නේ කොහමද? මේ සිවිල් මිනිස්සුත් එක්ක ඉන්නේ මේකට උන්ට ගහලා මැරුවත් වගේ කියන කවුරුවත් නැහැ. නෑ මේ තත්ත්වවාදී මෙහෙ ඇවිල්ලා තත්ත්වවාදී කියා කරොක් කවුදක් කියලා. ඔව්. දැන් මේවයි. මේ ඉන්න වීසා තියෙනවද? විසන ඒක තමයි සර් අපි UNHCR එකෙන් එතකොට ඒ කියන්නේ මිරියානේ බන්දර ඒක ඇතුලේ ඉඳලාද ඒගොල්ලෝ එළියට දුන්නේ? ඔව්. එතකොට ඒකට බාරේ ඩොකියුමන්ට් එකක් තියෙනවද? ඒක දැන් පොඩ්ඩකින් මහත් අහන්න රටක
රටක බයතිය ඒ රටවලද වෙන්නේ එක්ස්පෙක්ට් කරන්නේ. ඒක මම බලන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ මානව නිගමනයේ UNHCR කියන්නේ නේද? ඒගොල්ලොන් එළියට දෙන්න මොකක් හරි පදනමක් බිහිනා බෑනේ. මෙයාලා තමයි අත්අඩංගුවට ගන්න ඕනේ. මේගොල්ලෝ හම්බුනේ වැරදි. මං කිව්වේ මාත්‍යෝ දැන් අද මෙතනින් ගැටුමක් ඇති වෙලා. මුස්ලිම් ගැටුමක් අද ඇති වෙලා. මැරෙන හැම එකටම වග කියන්න මෙයා. එයා වග කියන්න ඕනේ. අද මොනවා හරි ගැටුමක් ඇති වෙලා මැරුණොත් එහෙම මේ මුස්ලිම් මිනිස්සු වග කියන්න ඕනේ ඔයා. ඇයි? සර්ලට පාලනය කරන්න පුළුවන්යි බලන්න. සර්ලට පාලනය ඔයා හිතනවාද සර්ලට එහෙම පාලනය කරන්න පුළුවන් වෙයි කියලා? මේ මිනිස්සු බලමුකෝ එහෙනම්. එහෙනම් බුරුමේ පාලනය කරන්න තුවන්නේ. මේ මිනිස්සු කතා කරන්නේ බුරුමේ පාලනය කරන්න ඉන්න ඇතුලේ. ගන්න ඔක්කොම එළියට. එකෙක් තියන්න බෑ. මේ ඉන්නේ මෙයාලා තමයි ඔක්කොම දීලා තියෙන්නේ. ගේකයි මු ත්‍රස්තවාදී මු උදව් කරන්නේ ත්‍රස්තවාදීන්ට. පාස්පෝර්ට් එකක් තියෙනවා. යකෝ සංඝයාවාදන මරලා මේගොල්ලෝ තමයි මැරුවේ. බුරුමේ මේ තමයි මෙතන ත්‍රස්තවාදීන්ට අනුබල දෙන එක. දුටු තැන ගහක් යමුන්ට. UN එකද මේ රටේ ආණ්ඩුව? ඇමරිකන් කාරයන්ට ඕන හැටියට මේ වැඩ කරන්න බෑ. එක්සත් ජාතික මානව නිගමනයකට එහෙ ගිහිල්ලා බුරුමේ වලා ගන්න. එයාලට නායකයෙක් නෑ ඒකයි වෙලා තියෙන්නේ. මු මැති ඇමතිවරයෙක් නෑනේ මු වගේ කතා කරලා වෙලා තියෙන්නේ. දෙමළුන්ට කම්මින් ඉන්නවා. වෙලා තියෙන්නේ. ඕනිකම් වෙලා තියෙන්නේ. ඇමති තමයි තමයි දාලා තියෙන්නේ. මම දන්න ඔක්කොම. නෑ නෑ. අතුරු දෙන්න. දැන් උදේ හවස මෙහෙට කෑම අරන් යන්න වෙනම සෙට් එකක් තියෙනවා. මේ හරිද? මම දෙන්නම් මෙතන ඉන්න පුංචි එකාගේ පොවා නමත් එක්ක මම විස්තර ටික දෙන්නම්. අපි එතන මෙතන කතා මිහිදිය ගන්න බෑ මේක. දැන් මිහිදිය ගන්න මේක කියන්න පුළුවන් මිහිදියගේ කැම්ප් එකේ. කැම්ප් එකේ තියාගන්න ඕනේ. ඉමිග්‍රේෂන් එකෙන් UN එකට බාර දෙනවා. ඉවුන බාරදුර නාරින්නේ බෑ නේද? මිහිදිය. පොලිසිය පර්මිෂන් දීලා නැහැ. පොලිසිය පොලිසිය. ඉතින් එන හරිනේ. පොලිසියට බලයක් නැහැ නේ. මෙච්චර සම්බින්ට සෑහෙන්න ආදරේ UN එක. අන්න ඒකේ ඉන්න DIG ටත් එන්න ගෑ. DIG ට බෞද්ධයෝ මරනකොට UN එක හිටියේ නෑ. ඒ කාලකන්ණි යන්න තරම් නැතුව බුරුමේ දියන් හිටියාම උන් පාඩම් ගන්න නැවිද? එහෙනම් UN එකට වැරදිලා. ඔය කතා කරන්නේම මොනවාද මේ සාජීවනයක් තියනවා කියලා. ආ අරුවත් කතා කරන්නේ එමයයි කියලා. අන්තිමට කෙලවන්නේ කාටද? ඒක තමයි සිංහල ජාතිය. කොයිවත් යන තත්ත්වවාදීන් සුද්ධ සිංහ. උන් ටික අද ඉවරයක් කරේ නැත්නම් ඊට පස්සේ අපි ඉවර කරන්න හැටි දන්න. අර අනුරාධපුරේ පැත්තේ මහත්තයෝ සිංහල මිනිස්සු මැරෙනවා කන්න නැතුව. මේ මම ඒ අර ඔබතුමා මේ රටේ මොකද්ද මගුල මේ ඔබතුමා මේ රටේ උපන්න ඔබතුමා මේ රටේ හමුදාව නිලධාරියෙක් විදිහට හිටියා. ඔබතුමාට දුක හිතෙන්නේ නැත්නම් අනුරාධපුරේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා. දීවල පැනලා මැරෙනවා. ඒ විදිහට මොකද දවස් මොකවත් යන ප්‍රස්තවාදී කියලා දාන්න මේක. සම්දේ මිලිටරි වලට අතුල් කරගැනීමේ අනිත් විභාගය තමයි. ප්‍රස්තවාදී රකින්න මු කෑගල්ලු වගේ සිංහලම බලා ගන්න මුද 30 ගානක් තියෙනවා. 41ක්. 31 කීයද ඉන්නේ 31ක්. පොඩි ළමයෙක් කිව්වද නේද? පොඩි බබෙක් කිව්වද නේද? පුදුනා කියලා කියනවා. මිරියානේ ඉන්නකොට බබෙක් කිව්වද? බලමුකෝ මිරියානේ. කොච්චර කවුද? ඒගොල්ලන්ට මාස 4ට 6ට ඔය කය නම්බරද කියන්නේ? ඒ මිරියාට අවිලේ. මෙතෙන්ට අවිලා දැන් බබායි ප්‍රදේශ මහත්තයා නෙමෙයි උතන වන්දවා කෙනෙක් කඳුර කියලා තත් තියෙනවා. වන්දවා කෙනෙක් කඳුර. ලංකාවට ආවට පස්සේ ඉන්ජෙක්ෂන් කැම්ප් එක ඕගොල්ලන්ගේ උතන අර පිටට කට්ටිය නවත්තගන්නේ අන්න ඒක. මේ තමයි මෙතන රැඳවුන් නියෝගේ තියන් ඉන්න කාලකන්ණි තම්බියා මේකගේ මූණ හොඳට බලාගෙන තියලා අහුවෙන හැමතැනම දෙන්න ඕන ගේම දෙන්න ඕන. හරිද? මේක UNHCR ඒ කියන්නේ මේ රටේ ආණ්ඩුවක් තියෙන්නේ මෙව්ව වළක්වන්න මේ කවුද මේ අපි දැක්ක පහුගිය දවස්වල ඇමතිවරු ටික දැන් මේ කාලකන්ණි ටික මේ අපේ බුරුමේ බෞද්ධවරු මරපු හරිද මරලා එහෙ සංහාරයක් කළා මහා භීෂණයක් කරපු කාලකන්ණි තම්බි ටික හරිද දැන් ඔන්න මේ එළියට ගන්නවා හරිද මේ විතර නෙවෙයි තැන් 13ක මේ වෙනකොට මේ කාලකන්ණි රඳවා ඉන්නවා අපි දැක්ක අපේ කාලකන්ණි ඇමතිවරයෙක් කියනවා මුන් ඔක්කොම පිටුහල් කරා කියලා පිටුහල් කරපුව හරිය තමයි මේ අපිට පේන්න තියෙන්නේ පිටුහන් කරලා තියෙන හැටි